සුබ දවසක් සියලුම දෙනාට අද ටිකක් වෙනස් මාතෘකාවක් තමයි කතා කරන්න යන්නේ. මොකද මේ තෙමු ඇප් එක ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා ලංකාවේ ඔන්ලයින් shopping ඇප් එකක් විදිහට. නමුත් ඒ වගේම ගොඩාක් කස්ටමර්ස්ලා මුණ දෙන ගැටලු තියෙනවා. තෙමු ගැන මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. නමුත් තෙමු එක්ක තිබ්බ එක්ස්පීරියන්ස් එකකුත් එක්ක තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මොකද ගොඩාක් ලංකාවේ කස්ටමර්ස්ලා මම දැකලා තියෙනවා තෙමු ඇප් එකෙන් මොනවා හරි තමන්ට අදාළ දෙයක් ඕඩර් කරලා ඒක සමහර වෙලාවට පැකේජ් එක හම්බ වෙලා නැහැ. ඊට පස්සේ සමහර වෙලාවට පැකේජ් එක ඩැමේජ් වෙලා එතනින් එහාට මොකද කරන්න ඕනේ කියලා දන්නේ නැති කස්ටමර්ස්ලා ඉන්නවා. සමහර වෙලාවට ගොඩාක් YouTube එකේ රිවිව් තෙමු ගැන රිවිව් වීඩියෝස් වල chat වල මම දැකලා තියෙනවා. ඩිලිවරි අපිට දීලා තියෙන within period එකෙන් පස්සේ අපිට ඩිලිවරි ගැරන්ටි එකක් දීලා තියෙනවා තෙමු ඇප් එකෙන්. පරක්කු වුණාම දැන් අපිට දැන් මේ මගේ ඕඩර් එක ගත්තොත් එහෙම මට දීලා තියෙන්නේ බිස්නස් ඩේස් වල 5 වෙනිදාත් 16 වෙනිදාත් අතර මේ පැකේජ් එක හම්බ වෙනවා කියලා. ඒ වුණාට මේ පීරියඩ් එක ඇතුලේ මට මේක හම්බුනේ නැත්තම් ඩොලර් එකක ක්‍රෙඩිට් එකක් හම්බ වෙනවා. ඒක ඩිලේ වුණාට. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක මේන්ටේන් කරගෙන ඉන්නේ ඒ කස්ටමර් බේස් එක ඒ විදිහට තියාගන්න, විශ්වාසවන්ත විදිහට තියාගන්න. ඉතින් මේවා ඊට පස්සේ මේ ප්‍රශ්න සමහර වෙලාවට chat වල කමෙන්ට් සෙක්ෂන් වල මම දැකලා තියෙනවා. එතකොට මේ ක්‍රෙඩිට් එක Tamanට හම්බුනේ නැහැ. ඊට පස්සේ සමහර වෙලාවට කිසිම අප්ඩේට් එකක් නැත්තම් අපේ පැකේජ් එක ගැන කිසිම අප්ඩේට් එකක් නැත්තම් අපිට ඒක ට්‍රැක් කරගන්න බැරි නම් දවස් 15ක් ඇතුළත අපිට ඒක ට්‍රැක් කරගන්න බැරි වුණොත් එහෙම අපිට රිෆන්ඩ් කරනවා අපි ගෙවපු මුදල. ඒක ඇත්තටම මුදල විදිහට සමහර වෙලාවට ඒක මට නම් එහෙම ලැබිලා නැහැ. ක්‍රෙඩිට් එකක් විදිහට තමයි අපේ account එකට හම්බ වෙන්නේ. එතකොට අපිට ඒකෙන් ආය shopping කරනකොට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දවස් 30ක් ඇතුළත අපිට හම්බුනේ නැත්තම් අපේ පැකේජ් එක අපිට සම්පූර්ණ අපේ මුදල රිෆන්ඩ් කරනවා. මේව තමයි අර ගැරන්ටි ඩිලිවරි ගැරන්ටි. මොකද මේ වගේ ලොකු ආයතන පවත්වාගෙන යනකොට කෙලින්ම මේගොල්ලෝ මේ ඩිලිවරි සර්විස් එහෙම නැත්නම් කුරියර් සර්විස් මේගොල්ලන්ගේ නෙවෙයි. ඒක කවුරු හරි සබ් ඒජන්ට් කෙනෙකුට තමයි බාර දෙන්නේ මේක පැකේජ් එක ගෙනල්ලා අපිට බාර දෙන්න. එතකොට එහෙම වෙනකොට සමහර වෙලාවට ගොඩාක් දුරට ස්කැමර්ස්ලා එහෙම නැත්නම් ඒ ස්කෑම් වලට ලෑස්ති වෙලාම ඉන්න මිනිස්සු මේවට සම්බන්ධ වෙනවා. එතකොට ගොඩක් දුරට ලංකාවේ මෑත කාලේ ගොඩක් ඔය අපිට ට්‍රැකින් සිස්ටම් එකේ ප්‍රශ්න තිබුණා. ඊට පස්සේ පැකේජස් කඩලා බලලා එහෙම ප්‍රශ්න තිබුණා. එතකොට ඒවට මොකද්ද කරන්න ඕනේ කියන එක තෙමු ඇප් එකෙන්ම අපිට දීලා තියෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට අපි කොහොමද අර රිෆන්ඩ් කරගන්නේ? ඊට පස්සේ අපේ ඒ විදින් පීරියඩ් එක ඇතුලේ අපිට ඒ පැකේජ් එක හම්බුනේ නැති වුණාම අපි මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන තමයි මට කතා කරන්න උවමනා. එතකොට ගොඩක් දුරට අපිට ෆේක් ඩිලිවරි අප්ඩේට්ස් හම්බෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ඩිලිවරි ඇටෙම්ප්ට් එක ෆේල් වුණා, කස්ටමර්ව රීච් කරගන්න බැරි වුණා. එහෙම කියලා සමහර වෙලාවට ඒ ආයතන වලින් කුරියර් සර්විස් වලින් එහෙම අප්ඩේට් දෙනවා. එතකොට අපිට කරන්න පුළුවන් මොනවද කියන එක ගැන තමයි මම මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ. එතකොට අපි කොහෙවත් තැනක මේ කමෙන්ට් සෙක්ෂන් එකක හරි Facebook එකේ හරි YouTube එකේ හරි මේක කාට හරි Tamanට මෙහෙම දෙයක් වුණා කියලා ඒ එක්ස්පීරියන්ස් එක දාන එක වැදගත්. ඒකෙන් තව කෙනෙක් දැනගන්නවා මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. නමුත් එහෙම දැම්ම පමණින් අපිට අපෙන් වියදම් වෙච්ච දෙයට හරි අපිට වෙච්ච අසාධාරණයට හරි ඒකට මුකුත් සාධාරණයක් ඇප් එකෙන් වෙන්නේ නැහැ. එතකොට ඇප් එකෙන් මොකද්ද ගන්න පුළුවන් කියන එක තමයි මම මේකෙදි කතා කරන්න ලෑස්ති වෙන්නේ. එතකොට අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි මෙන්න මෙතන අපේ සපෝට් කියලා වෙනම තියෙනවා. සපෝට් සෙන්ටර් එකක් තියෙනවා. එතකොට ඒ සපෝට් සෙන්ටර් එකේදී අපිට පුළුවන් කම්ප්ලේන් එකක් විදිහට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සිස්ටම් එකේ හඳුන්වන්නේ ටිකට් එකක් කියලා. එතකොට අපිට සමහර වෙලාවට chat එකක් ඕපන් කරලා හරි ඩිරෙක්ට් අපිට කස්ටමර් කෙයා ඔෆිස් කෙනෙක් සම්බන්ධ කරගෙන හරි දැන් හිතන්න අපි මොනවා හරි සර්විස් එකක් ගන්නව නම් උදාහරණ විදිහට ඩයලොග් හරි මොනවා හරි ඒ වගේ සර්විස් එකකදී අපි මොනවා හරි මූණ පාන ගැටලු වලට අපි සාමාන්‍යයෙන් කරන්නේ කස්ටමර් සර්විස් එක කන්ටැක්ට් කරගෙන ඒ ප්‍රශ්නේ විසඳ ගන්න එක. එතකොට ඒ වගේම මේකෙත් කස්ටමර් කෙයා සර්විස් එකක් නැත්නම් කස්ටමර් සර්විස් එකක් තියෙනවා. එතකොට අපි මොනවා හරි අපේ පැකේජ් එක නැති වෙලා හරි අපිට ෆේක් ඩිලිවරි අප්ඩේට්ස් හරි මොනවා හරි දෙයක් තියෙනවා නම් අපි කරන්න ඕන ඇත්තටම සපෝට් එකක් ගන්න ඕනේ මේ ඇප් එකෙන්. එතකොට කරන්න තියෙන්නේ මේ සපෝට් සෙක්ෂන් එකේ තියෙනවා මේ
අපිට ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගන්න පුළුවන්. කන්ටැක්ට් කරගෙන අපිට chat කරාම සමහර වෙලාවට ඔටෝමැටිකලිම එයාලා ඩිරෙක්ට් කස්ටමර් කෙයා ඔෆිසර් කෙනෙක්ට අපිව සම්බන්ධ කරනවා. එතකොට ඉතින් අපේ ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වෙනවා. ඉතින් අපේ ප්‍රශ්නේ ගැන කියන්නේ කියන්නේ සම්පූර්ණ මූලික දැනුම තිබුණොත් ඇති අපේ ප්‍රශ්නේ පැහැදිලි කරන්න. එතකොට ඒක පැහැදිලි කරාට පස්සේ යාලා අවශ්‍ය විදිහට අපෙන් සජෙෂන් ගන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට ගොඩක් දුරට එයාලගේ සිස්ටම් එකෙන් දෙන සජෙෂන් එකක් තමයි ටිකට් එකක් අපිට ඒක ඒ කියන්නේ සෙන්ඩ් ටිකට් කියලා තමයි ඒක ඒගොල්ලෝ දෙන්නේ. කැමතිද කියලා අහනවා අපෙන් ටිකට් එකක් සෙන්ඩ් කරන්න. ඒ කියන්නේ අපේ පැකේජ් එක ඩෙලිවරි කරන එක ස්පීඩ් අප් කරන්න හරි ඒක ට්‍රැකින් අපිට ඉෂුව එකක් තියෙනවා නම් අපිට දැන් මොන තැනද මේ තියෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට අවුට් ෆෝර් ඩෙලිවරි කියලා පෙන්නනවා පැකේජ් එක. ඒක අපිට ට්‍රැක් කරගන්න බෑ. ඉතින් එහාට කස්ටමර් කුරියර් සර්විස් එක කන්ටැක්ට් කරගන්න බෑ. ගොඩාක් දුරට ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි කුරියර්ස් ලව කන්ටැක්ට් කරගන්න බෑ. යාළගේ ෆෝන් වැඩ කරන්නේ නැහැ. යාළගේ Facebook page වල කමෙන්ට් එකක් දැම්මට ඒකට රිප්ලයි එකක් කරන්න නැහැ. ඒකට WhatsApp numbers දීලා තියෙනවා. ඒ WhatsApp numbers වලට අපේ message සමහර වෙලාවට ඩිලිවර් වෙන්නේ නැහැ. ඊට පස්සේ යාළව කන්ටැක්ට් කරගන්න අමාරුයි. අනිත් එක ගොඩක් දුරට ඔය මේ ගොඩාක් කුරියර් සර්විස් වල අපි Truecaller app එකේ එයාලගේ ප්‍රොෆයිල් එක බැලුවොත් ගොඩාක් කට්ටිය ඒකට අප්ඩේට් දාලා තියෙනවා. මේගොල්ලෝ ස්කෑමර්ස්ලා, මේගොල්ලෝ හොරු, මේගොල්ලෝ වංචා කරනවා, අපේ පැකේජ් එක නැති වුණා මෙහෙම කියලා. එතකොට අපිට තෙමු app එක පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් තමයි. ඒ කියන්නේ මේවා 100% ගැරන්ට් කරන්න බෑ. නමුත් මගේ පහුගිය පැකේජ් එකකට ඒ වගේ ගොඩාක් ප්‍රමාද වුණා. නමුත් ප්‍රමාද වුණා කියලා කියන්නේ මට දීලා තිබුණ පීරියඩ් එක ඇතුලේ මට පැකේජ් ආවා. නමුත් මම එක්ස්පෙක්ට් කරපු දවසට වඩා දවස් 4ක් 5ක් පරක් වුණා. මම එතකොට කරේ දවස් 2ක් 3ක් පරක් වෙනකන් ඉඳලා මම කරේ මේ සපෝට් කියන එකේ කන්ටැක්ට් කරගෙන මම ඒකට කියන්නේ ටිකට් එකක් කියලා. ඒ ටිකට් එකට අදාළ වෙන්න ඕන කරුණු තමයි. ඒ කියන්නේ ඒක ඔටෝමැටිකලි ඒගොල්ලෝ ගන්නවා. අපි chat කරන්න පටන් ගන්නකොටම අපිට ප්‍රශ්නේ තියෙන්නේ කොයි ඕඩර් එකට අදාළවද කියලා ඒගොල්ලෝ පෙන්නනවා. අපිට එතකොට ඕඩර් එක සිලෙක්ට් කරන්න තමයි තියෙන්නේ. එතකොට ඕඩර් එක සිලෙක්ට් කරලා අපි එක්කෝ සපෝට් සෙන්ටර් එකේ හරි නැත්නම් chat with තෙමු එකේ හරි අපි chat එකක් ඕපන් කරගත්තට පස්සේ ඒගොල්ලොත් එක chat කරන්න පුළුවන්. එතකොට ඒ chat කරලා අපි ටිකට් එකක් ඒ කියන්නේ ටිකට් එකක් අපි යවනකොට අපේ ඕඩර් නම්බර් එක ඊට පස්සේ ඉෂුව එකේ ඩිස්ක්‍රිප්ෂන් එක අපි දාන්න ඕන මොකක්ද අපි මූණ පාලා තියෙන ගැටලුව කියලා. එතකොට අපි සමහර වෙලාවට අපිට ස්ක්‍රීන්ෂොට් දාන්න පුළුවන්. මේවා පරිසම් කරගෙන තියාගන්න ඕන මේ ස්ක්‍රීන්ෂොට්. ඒ කියන්නේ අපි ට්‍රැක් කරගන්නකොට ඩෙලිවරි attempt fail වෙච්ච ඒ වගේ මේ මොනවා හරි තියෙනවා නම් ඒ වගේ ස්ක්‍රීන්ෂොට්. ඊට පස්සේ මේ අපේ ඕඩර් එකේ නම්බර් එක මේවත් එක්ක අපිට ටිකට් එකක් දාන්න පුළුවන්. ඒකෙන් ඒගොල්ලෝ කරන්නේ මොකද්ද මේකට වෙලා තියෙන්නේ කියන එක ඔෆිෂියලි හොයලා බලනවා. එතකොට කුරියර් සර්විස් එකට අදාළව කන්ටැක්ට් කරගෙන යාලා ඩිරෙක්ට් ඒගොල්ලෝ ඊමේල් මගින් හරි එහෙම සම්බන්ධ කරලා මේ ඩෙලිවරි ඇටෙම්ප්ට් එක ෆේක් එකක්ද නැත්නම් බොරු මැසේජ් එකක්ද මේ දාලා තියෙන්නේ මේවා ගැන හොයලා බලලා අපිට ඒක පැය 48ක් 72ක් ඇතුළත අපිට මේක දැනුවත් කරනවා. ඊට පස්සේ දැනුවත් කරාට පස්සේ අපිට ඊළඟට ක්‍රියාමාර්ගය ගන්න පුළුවන්. අපිට විශ්වාසයක් නැත්නම් මේ පැකේජ් එක අපිට ලැබෙයි කියලා අපිට ඒක රිෆන්ඩ් කරගන්න පුළුවන්. එතකොට ඒක රිෆන්ඩ් කරන්න අවශ්‍ය දේවලුත් මේ chat එක ඇතුළේම ඒගොල්ලෝ අපිට දෙනවා. එතකොට ඒකෙන් ගොඩාක් කස්ටමර්ස්ලට මේ පහසුකම් සැලසෙනවා. ඒ කියන්නේ අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් මේ ඊමේල් එකක් මගින් අපේ පැකේජ් එකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ හදිස්සිය හරි අපිට මේක මේ පීරියඩ් එක ඇතුලේ හම්බුනේ නැත්තම් සහ දවස් 15කට වඩා පරක්කු වෙලා අපිට මුකුත් අප්ඩේට් එකක් නැතුව දවස් 15ක් විතර අපේ ඇප් එකේ ඒ විදිහටම තියෙනවා නම් අපිට මේ chat එක මාර්ගෙන්ම ඒගොල්ලත් එක්ක කන්ටැක්ට් කරගෙන අපිට මෙහෙම මේ රිෆන්ඩ් කරගන්න හෝ අපිට අදාළ තීරණයක් ගන්න පුළුවන් යාලත් එක්ක එකතු වෙලා. ඊට පස්සේ දවස් 30ක් ඇතුළත අපේ පැකේජ් එක හම්බුනේ නැත්නම් සහ මේ පැකේජ් එක ලොස්ට් වෙලා කියලා අපිට හිතෙනවා නම් නැති වෙලා කියලා හිතෙනවා නම් අපිට සම්පූර්ණ මුදල රිෆන්ඩ් කරගන්න පුළුවන්. නමුත් ඒක 100% ගැරන්ටි නෑ. අපේ account එකට නැවත රුපියල් වලින් අපේ සල්ලි ලැබෙනවා කියලා ගැරන්ටි එකක් නෑ. ඒ කියන්නේ එහෙම කවුරු හරි ලැබිච්ච කෙනෙක් ඉන්නවා නම් මේ පහළ සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මොකද මම මට පෞද්ගලිකව මම මුණ දුන්න අත්දැකීමත් එක්ක තමයි මම මේ වීඩියෝ එක කරේ. මට එක අවස්ථාවක වුණා මගේ
පැකේජ් එක පරක්කු වුණාට ඒ අදාළ පීරියඩ් එකේ මට ලැබුණා. නමුත් ඒගොල්ලෝ මට කූපන් 3ක් ඉෂුව කරා මේ ඒ කියන්නේ චුට්ටක් අර කස්ටමර්ස් ලව හොඳින් තියාගන්න උවමනාවට වගේ මට තේරිච්ච විදිහට 120 ඩිස්කවුන්ට් තියෙන කූපන් 3ක් එයාලා මට දුන්නා මගේ පැකේජ් එක පරක්කුයි කියලා. මම කම්ප්ලේන් එකක් දැම්මට පස්සේ සහ මම ටිකට් එකක් සෙන්ඩ් කරා. ඒ ටිකට් එකෙන් පස්සේ එයාලා පැය 72ක් ඇතුළත මට අප්ඩේට් එක ලැබුණා මේක පැකේජ් එක තියෙන්නේ දැන් මෙන්න මේ මෙතන මේක හෙට වෙනකොට ලැබෙයි කියලා. ඇත්තටම මට ඒ පැකේජ් එක ඒ විදිහට ලැබුණා. එතකොට මම දැක්කා ගොඩක් දුරට කලින් තිබුණේ CPEX එකේ තමයි ගොඩක් ප්‍රශ්න තිබුණේ. එතකොට CPEX Facebook page එකේ මම දැක්කා ගොඩාක් අය කමෙන්ට් කරලා තියෙනවා මේගොල්ලෝ හොරු මේගොල්ලෝ වංචාකාරයෝ මේගොල්ලන්ගේ අතින් පැකේජස් නැති වෙලා මෙහෙම තියෙනවා කියලා. නමුත් ඒ වගේ ප්‍රශ්නයක් මට උනේ නෑ. නමුත් දැනටත් මම ආයෙ මුණ පාලා තියෙනවා මෙහෙම ගැටලුවක්. මම එතකොට ආපහු ටිකට් එකක් දැම්ම මේ ඩිලිවරි එක ස්පීඩ් අප් කරන්න හරි එහෙම. එතකොට තව දෙයක් අපිට කරන්න පුළුවන්. කස්ටමර් සර්විස් එකට අපි ගිහිල්ලා අපිට දවස් 30ක් ඇතුළත මේවට කිසිම පොසිටිව් ප්‍රතිචාරයක් ලැබුණේ නැත්නම් අපිට රිෆන්ඩ් උනේ නැත්නම් සහ රිෆන්ඩ් උනාට පස්සේ අපිට නැවත ඒ ඕඩර් එක ඒ විදිහටම ආයෙ දාන්නත් පුළුවන්. ඒ ක්‍රෙඩිට් පාවිච්චි කරලා ඊට පස්සේ අපිට එහෙමත් නැතුව මොකක් හරි අපිට සැටිස්ෆයි වෙන්න පුළුවන් උත්තරයක් අපිට ලැබුණේ නැත්තම් අපිට මේ කරන්න පුළුවන් තව දෙයක් තමයි මේ මුකුත් අපිට මේ ඇප් එකෙන් කිසිම උදව්වක් ලැබුණ නැත්තම් Google Play ඇප් එකට ගිහිල්ලා ස්ටෝරේජ් පේජ් එකට ගිහිල්ලා අපිට මේ ඇප් එක ගැන අපිට කම්ප්ලේන් එකක් දාන්න පුළුවන්. මේ ඇප් එක මේ මෙන්න මේ වගේ වංචා සහගත වැඩ කරනවා කියලා. එතකොට එයාලගේ රිවීව් වලට ඒක ප්‍රශ්නයක් වෙනවා. එතකොට කවදා හරි දවසක මේක ගොඩාක් දුරට ප්‍රශ්න වෙනවා නම් ඉතින් ඒක Google එකෙන් ඒකට අදාළ ක්‍රියාමාර්ග ගන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක මට පෞද්ගලිකව මම මූණ දීපු අත්දැකීමත් එක්ක තමයි මේ වීඩියෝ එක කරේ. එතකොට තමන්ගේ අත්දැකීම් මොනවා හරි එහෙම ගැටලු තියෙනවා නම් අනිත් අයට බෙදා ගන්න දැනුවත් වෙන්න මේක තමන්ගේ අත්දැකීම ෂෙයා කරන්න. ඉතින් Curious channel එකත් එක්ක එකතු වෙලා හිටපු සියලුම දෙනාට ස්තුතියි. එහෙමනම් බොහොම ස්තුතියි.